නාසය ආකාශයෙන් වදිනකොට ඒ අසිරිය හරි පුදුමයි. අර ස්වර්ණ හංස රාජෙක් පෙරටු කරගත්ත හංස පිරිවරක් වගේ. ඇයි ඒ හංස පිරිවර? අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ආකාශයෙන් වදිනවා. ඊළඟට නිල්මානිල් මාලේ පහටින් බබලන මහා මොග්ගල්ලාණන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනවා. ඊළඟට දුතාංග ගුණෙන් තේජමාන වුණ අපේ දුප්පතුන්ගේ මහා මුනිවරයා වූ මහා කශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඊළඟට මේ ශරීරයේ ලේ තවරගෙන සසරේ කවදාවත් ලේ තවරා ගන්න නැති ජීවිතයක් බවට ජීවිතේ නිකලෙස් කරගත්ත අඟුලිමාලයන් වහන්සේ ආකාශයෙන් වැඩම කරනවා. ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර සීවලී මහරහතන් වහන්සේ මේ ආකාශයෙන් වැඩම කරනවා. වැඩම කළා සමන්ගිරට වැඩම කළාට පස්සේ ওই විදිහට 500ක් රහතන් වහන්සේලා සුමන සමන් දෙවියන්ගේ ශ්‍රද්ධාව තේරුම් ගන්න තැන සුමන සමන් දෙවියන් කියන ස්වාමීනි මේ තමයි මගේ විමානේ. මේ සමන්ගිරම පෙන්වන්නේ. ස්වාමීනි මේ තමයි මගේ විමානේ. ස්වාමීනි මේ විමානේ සෑම වෘක්ෂයකම අග්ගිස මල් පිපිලා තියෙනවා. ස්වාමීනි මේ තමයි මගේ සපරි ජනයා දෑත් නැමැති අතු ඔසවලා දෑතේ මල් රුවාගෙන ඔබ වහන්සේට පූජා කරනවා කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා පිණිස දෙවියන්ට අනුකම්පා පිණිස මිනිසුන්ට අනුකම්පා පිණිස ස්වාමීනි දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් බබලන රෝසමලේ පාටින් බබලන සිරිපා කමල මාගේ විමානයේ මස්තකයේ තබන්න කියලා ආරාධනා කරනවා.